මිනිස්සු දෙමාපිය සෙනෙහස නැතුණා කියලා ගිනි තියාගෙන නැහැ, පාලමෙන් පැනලා නැහැ, ලිදේ පැනලා නැහැ, වස බීලා නැහැ. හැබැයි ප්‍රතිවිරුද්ධ පාර්ශ්ව සෙනෙහස නැතුණා මෙව්ව කරගත්තා. ඔයාලගේ වයස ඕලෝ ගෑල්ලා මේක බාත්රූම් එකට ගිහලා ගිනි තියාගත්තා. නේ හිතාගන්න. මං කල්පනා කරේ නිවුස් එක ටීවී එකෙන් දැන් ගින්න මේ හරියෙන් එනවා. දැන් මෙහෙම ගිනි තියාද මෙහෙ දන්නේ. දැන් මේ හරිය පිච්චෙන විතර අනේ නෑ මං තව ටිකක් ජීවත් වෙන්න ඕනේ කියලා. දැන් මේ ටික පිච්චිලා. හිතන්නේ හැංගීම. හරිද? ටයිටැනික් බලන්න කියලා මැරිච්ච කමක් නේ. ඒක හිතන්නේ නේද? ඒක හිතන්නවත් වෙලාවක් නෑනේ. මේක හිතෙනවා කියන්නේ අම්මේ. බුදු වේදිල්ලක් හිතනවා. එහෙම නැත්නම් මට හිතෙනවා මං කෝච්චියට බයින්. දැන් කෝච්චියට බයින්න මම මේ පැත්තේ කකුල් දෙක අර පැත්තේ. දැන් මට 50ක් දිනනවා. ටිකක් බය නැද්ද කියලා හිතන්න. මං කියන්නේ ඕගොල්ලෝ පන්තිනකොට හිතෙන්න පුළුවන් දේවල්. නේද? එකපාරම කේන්ති ගිහලා ආවේගේ වැඩි පැන්නා. දැන් කකුල් දෙක යා පැත්තේ මේ පැත්තේ. දැන් කල්පනා කරලා හෙට පන්ති යන්නේ කොහොමද? යන්න වෙන්නේ නේ? අන්න බලන්න භයානකයි.